ආයුෂ බොහෝ වේවා ඔබට. ඉතින් අදත් බෙහෙත් තුණ්ඩුවෙන් අපි කතා කරන්න යන්නේ ඔයා වැඩිපුරම පාවිච්චි කරන ඒ හරියට තොරතුරක් දැනගෙන පාවිච්චි කරනවද කියලා සැක ඇති වෙන සුලභ බෙහෙතක් ගැන. ඒ තමයි පණු පෙති. ඉතින් අද බෙහෙත් තුණ්ඩුවෙන් අපි කතා කරන්නේ පණු පෙති කොහොමද හරියට පාවිච්චි කරන්න කියලා. පණු පෙති කිව්වහම ලංකාවේ අපිට සුලභව ගන්න පුළුවන් පණු පෙති වර්ග 3ක් ගැන අපි මේකෙදි කතා කරනවා. ඒ තමයි මෙබෙන්ඩසෝල් කියන පණුපෙති වර්ගය. අනිත් එක තමයි ඇල්බෙන්ඩසෝල් කියන පණුපෙති විශේෂය. තවත් එකක් තියෙනවා. ඒ තමයි පයිරැන්ටල් කියන පණුපෙති විශේෂය. අද බෙහෙත් තුණ්ඩුවෙන් මේ පණුපෙති කොහොමද ගන්නෙ? ඒ වගේම ඉහළ ක්‍රියාකාරීත්වයක් ලබා ගන්න නම් අපි මොනවද කරන්න ඕන? කෑම බීම සමග මේ පණුපෙති ගන්නෙ කොහොමද? ඒ වගේම පණුපෙති ගත්තහම අපි පරිස්සම් වෙන්න ඕන කාරණා මොනවද? මෙන්න මේ කියන කාරණාවන් අපි කතා කරනවා. ඒ විතරක් නෙමෙයි. නැවතත් මේ පණුවන්ගේ ආසාදන වලින් අපි බේරෙන්න නම් කොහොමද හරියටම මේ පණුපෙති ගන්න කියන කාරණයක් අපි අද කතා කරනවා. ඒ නිසා රැඳී සිටින්න බෙහෙත් තුණ්ඩුවත් එක්ක ඒ වගේම අපි මුලින්ම මතක් කරනවා. තවමත් ඔබ බෙහෙත් තුණ්ඩුව YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එකත් click කරලා තියාගන්න කියලා. පණුපෙති ගන්නකොට ඔයාලා ගොඩක් වෙලාවට ඔසුසලකට ගිහිල්ලා මට පණුපෙත්තක් දෙන්න කියලා ඉල්ලනවා. හැබැයි අපි මේ පණුපෙති ගන්නෙ මොන කාරණේටද? මොන පණුවන් විනාශ කරන්නද? ඇත්තටම අපිට වැළඳිලා තියෙන්නේ මොන පණු විශේෂයෙන් ඇතිවෙච්ච රෝගී තත්ත්වයක්ද කියන කාරණය පිළිබඳව අපි දන්නේ නැහැ. බොහෝ වෙලාවට කෙනෙක් මේ පණුවන් වෙනුවෙන් ඖෂධ භාවිතා කරන්න පෙළඹෙන්නේ ගොඩක් වෙලාවට රාත්‍රී කාලයේ ගුද මාර්ගයේ එහෙම නැත්නම් යෝනි මාර්ගයේ අවට ඇතිවන කැසීම් තත්ත්වය නිසා වෙන්න පුළුවන්. ඒ තුලින් නිින්දට ඇතිවන බාධාව නිසා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කුඩා දරුවන්. ඒ නිසා අපි පණුපෙති ගැන කතා කරන්න කලින් ලංකාවේ බහුලව තිබෙන ආසාදන ඇති කරන පණුවන් විශේෂ මොනවද? ඒ පණුවන් විශේෂ වලින් ඇතිවෙන ආසාදන නිසා ඒවා බාහිරට ප්‍රකට වෙන ලක්ෂණ මොනවද කියන කාරණය ගැන කතා කරලා හිටියොත් හොඳයි කියලා හිතුවා. මේ කතාව ලංකාවේ අපිට වැළඳෙන පණු රෝග ඇති කරන පණුවන් ගැන. කෙනෙකුන් වටපණුවන්ගේ ආසාදනයෙන් පීඩා විඳිනවා නම් ඔහුගේ ආහාර මාර්ගයට මේ පණුවන් ඇතුළු වෙනකොට කෙනෙක්ට බඩ පිපුම ඒ වගේම කෑම අරුචිය ඒ නිසාම ඇතිවෙන ශරීර බරේ අඩුවීම දකින්න පුළුවන් ලක්ෂණ වෙනවා. ඊට අමතරව මල පිට කරනකොට මල පහ සමග විශාල ප්‍රමාණයේ පණුවන් දකින්න ලැබෙනවා මේ වටපණුවන්ගේ ආසාදනය ඇති වුණාට පස්සේ. අන්න ඒ පිරිස් බොහෝ වෙලාවට පණුවන් මර්ධනය සඳහා ඖෂධ භාවිතා කරන්නට පෙළඹෙනවා. කිරිපණු ආසාදනයෙන් පීඩා විඳින කෙනෙක් විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී ඔවුන්ට ගුද මාර්ගයේ අවට කැසීම් තත්ත්ව ඇති වෙනවා. ඒ වගේම මේ කරුණු නිසාම නිින්දට ඇති වෙන්න පුළුවන්, නිින්දට බාධා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බඩ පිපුම, ඔක්කාරය, වමන යාම වගේ තත්ත්වයන් සුළු වශයෙන් ඇති වෙන්නට පුළුවන්. මල පහ කරනකොට මේ මල සමග පණුවන් එහෙම නැත්නම් පණුවන්ගේ ශරීර කොටස් පිට වෙන්නට පුළුවන්. මේවා දකින්නට පුළුවන්. මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් ඔබ පණුපෙති භාවිතා කළ යුතුයි කිරිපණුවන් මර්ධනය කරන්නට. කොකුපණුවන් වාසය කරන්නේ ගොඩක් වෙලාවට මේ පසේ. අපි පාවහන් නොමැතිව අපි ඇවිදිනකොට සමහර තෙතමනය සහිත පරිසරවල මේ කොකුපණුවන් අපේ ශරීරයේ සම සිදුරු කරගෙන ශරීරයට ඇතුළු වීම සිදු වෙනවා. එතකොට මොවුන් අපේ ආහාර මාර්ගයේ ජීවත් වෙන පණු විශේෂයක්. මේකදී වුන් කරන්නේ අපේ ආහාර මාර්ගයේ බිත්ති වලට සම්බන්ධ වෙලා බිත්ති වලින් රුධිරය උරා බොන එක.
කුඩා දරුවන්ගේ වර්ධනය බාලවීම, ඒ වගේම ඔවුන්ගේ මානසික වර්ධනය බාලවීම වගේ කරුණු මේ නිසා වෙන්න පුළුවන්. ලේ අධික ලෙස උරාබොන නිසා මේ පණුවන් රත්වහීනතා තත්ත්වයන් අපේ ශරීරයේ ඇතිවන්නට පුළුවන්. ඒ වගේම ශරීරයේ දුර්වල වීම, කලාන්ත ගතිය මේ වගේ තත්ත්වයන් මහන්සිය කෙනෙක්ට ඇතිවන්නට පුළුවන්. ඒ වගේම මේ කොකු පණුවන් සම සිදුරු කරගෙන සමට ඇතුළු වෙච්ච ස්ථාන ආසාදනය වීමෙන් අපි දියමිටියෝ කනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ තත්ත්වයන් සමෙහි ඇතිවන්නට පුළුවන්. ඉතින් නිසා මේ කොකු පණු ආසාදනවලදීත් අපිට පණුවන් මර්ධනය කරන්නට වැදගත් වෙන ඖෂධ භාවිතා කරන්නට සිද්ධ වෙනවා. මෙබෙන්ඩසෝල් පෙති අපිට මිලිග්‍රෑම් 100 ඒ වගේම 500 පෙති විදිහට ලබා ගැනීම හැකියාව තිබෙනවා. මිලිග්‍රෑම් 100 පෙත්තක් නම් දවසකට දෙවරක්, ඒ කියන්නේ උදෑසන සහ රාත්‍රී කාලයේ දින 3ක් පුරාවට ලබා ගැනීම තමයි අපි සිදු කරන්න ඕන පණුවන් මර්ධනය කරගන්න නම්. මිලිග්‍රෑම් 500 පෙත්තක් අපිට රාත්‍රී කාලයේහි ලබා ගැනීමෙන් අපිට එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් වෙනවා අපේ ප්‍රතිකාරය වෙනුවෙන්. ඉතින් මෙබෙන්ඩසෝල් ලබා ගන්නකොට මතක තබා ගන්න අපි දින 3ක ප්‍රතිකාරය මිලිග්‍රෑම් 100 පෙති විදිහට ලබා ගන්නවා නම් තුන්වෙනි දිනේ අවසානයේදී අපි රාත්‍රියේ ඇඳ සිටි ඇඳුම් පැළඳුම් මේ වගේම ඇඳ ඇතිරිලි සියල්ලම උණුසුම් වතුරෙන් දමලා ඒ වගේම හොඳ විස බීජ නාශක ද්‍රව්‍යයක් යොදලා පිරිසිදු කර ගැනීම සිදු කරන්නට ඕන. මිලිග්‍රෑම් 500 පෙත්තක් ගත්තාම ඔබ පසුදා අර රාත්‍රී කාලයේහි ඇඳ පැළඳ සිටි ඇඳුම් ඒ වගේම ඇඳ ඇතිරිලි ඉතාමත් හොඳින් පිරිසිදු කරගන්න ඕන. මොකද ඒ වගේ පණුවන්ගේ බිත්තර රැඳිලා තිබෙන්න පුළුවන්. ඒ මගින් නැවතත් ඔබට මේ පණුව ආසාදනය වැළඳීමේ අවදානමක් ඇතිවන්නට පුළුවන්. මේ පෙති ලබා ගන්නකොට මතක තබා ගන්න මේවා හපලා ගන්න. එහෙම නැත්නම් කුඩු කරලා ලබා ගන්න. සාමාන්‍යයෙන් කෙනෙක්ට අපි මේ ඖෂධ ලබා දෙනකොට දෙන උපදේශය තමයි හපලා ගන්න කෙනෙක්ට අකමැති නම් අපි සාමාන්‍යයෙන් පෙත්තක් මතට වතුර මිලිලීටර් 2ක පමණ ස්වල්ප වතුර ප්‍රමාණයක් යොදලා විනාඩියක් 2ක් පමණ පෙඟෙන්න තිබ්බහම මේක තලපයක් බවට පත් වෙනවා. එතකොට අන්නේ තත්ත්වයටපත් වුනහම අපිට කටට දමාගෙන මේ පෙත්ත ගිලින්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අර ඝන ගතිය නැති වෙලා යනවා. විශේෂයෙන්ම මේ මෙබෙන්ඩසෝල් ඖෂධය ඔබ මතක තබා ගන්න රුධිරයට අවශෝෂණය වීම සිදුවන්නේ ඉතාමත් අඩුයි. ආහාර මාර්ගය තුල වාසය කරන පණුවන් විනාශ කරන්නට මෙබෙන්ඩසෝල් ඉතාමත් හොඳයි. ඒ නිසා රුධිරයට අවශෝෂණය සිදුවෙන්නේ නැති නිසා විශාල වශයෙන් සැලකිය යුතු වශයෙන් සිදුවෙන්නේ නැති නිසා ඔබට මේ ඖෂධය හපලා කෑම කුඩු කර පානය කිරීම එහෙම නැත්නම් අර ජලය යොදලා තරමක් පෙඟෙන්න තබලා භාවිතා කිරීම ඉතාමත් සුදුසුයි. ඒත් එක්කම කෙනෙක්ට ගැටලුවක් ඇති වෙන්නට පුළුවන් මේ මෙබෙන්ඩසෝල් ඖෂධය සමග විශේෂයෙන් ගත යුතු ආහාර පාන තියනවාද කියලා. එහෙම විශේෂයක් නැහැ. ඔබ වෙනද ගන්න ආහාර පාන ලබා ගන්න ගමන් මේ ඖෂධය ලබා ගන්න පුළුවන්. මේ පණු බෙහෙත් ගන්න ගොඩක් දෙනා අපෙන් අහන ගැටලුවක් තමයි මේ බෙහෙත් ගන්නකොට තෙල් කෑම හොඳයිද? ඇඹුල් කන්න හොඳයිද? ඒ වගේ ප්‍රශ්න අහනවා. මතක තබා ගන්න මේ මෙබෙන්ඩසෝල් වගේ ඖෂධවලට එහෙම විශේෂ ආහාරවල බලපෑමක් නැහැ. කෑමට පසුව ගන්නත් ඔබට පුළුවන්, පෙර ගන්නත් පුළුවන්. එහෙම ගැටලුවකුත් නැහැ. ඒ වගේම තමයි මෙබෙන්ඩසෝල් ඖෂධය භාවිතා කරන වයස් කාණ්ඩ. සාමාන්‍යයෙන් අවුරුදු 2කට වැඩි නම් කෙනෙක් මෙබෙන්ඩසෝල් ඖෂධය භාවිතා කරාට ගැටලුවක් නැහැ. හැබැයි ඔබ ගැබිනි මවක් නම් වෛද්‍යවරයෙක්ගේ උපදෙස් අනුව මේ මෙබෙන්ඩසෝල් පමණක් නෙමෙයි ඕනෑම පණු බෙහෙතක් භාවිතා කරන්න පෙර වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත්. ඊළඟ වැදගත් කාරණේ තමයි මේ ඖෂධ ලබා ගන්නකොට පවුලේ හැම කෙනාම මේ ඖෂධය ලබා ගැනීම තමයි සිදු කරන්නට ඕන. එමගින් තවත් කෙනෙකුට මේ ඖෂධය පවුලේ කෙනෙක්ට මේ පණු ආසාදන වැළඳීමේ අවදානම මගහැරෙනවා. ඉතින් ඒ වගේම ගන්නකොට දැන් අපි මුලින්ම සඳහන් කරන්නේ පණු බෙහෙත් වර්ග කිහිපයක් අපිට ලබා ගැනීම හැකියාව තිබෙනවා කියලා. හැබැයි ඔබ පණු බෙහෙත් ලබා ගන්නකොට එයින් එක වර්ගයක් පමණක් සියලු දෙනාම පවුලේ ලබා ගන්නවා නම් ඒකත් ඉතාමත් හොඳයි. නොදැනුවත්කමින් වැඩිහිටියෙක්ගේ බෙහෙත් පුංචි දරුවෙක් අතටපත් වුණොත් ඒ කතාවේ අවසානය අපි හිතනවට වඩා භයානක වෙන්න පුළුවන්. ඔයා ඔච්චර කල්පනා කරන්නේ? අම්මා
ඊයේ මට පාමසි මාමා කෙනෙක් හම්බුණා. මේ මොකක්ද? එපා. ඕක බොන්න එපා. පාට පාට බෙහෙත් හැමතැනම. මේ බෙහෙත් තුළින් අපේ දරුවෝ ඈත් වෙලා ඉන්න එකමයි හොඳ. එහෙම ඉන්නත් බෙහෙත් ගැන පුංචි හෝ දෙයක් අපේ දරුවෝ දැනගන්න ඕන නේද? මේවා අසනීප වුණාමයි ගන්නෙ. ඉගෙන ගන්න ගොඩක් දේවල් වගේ මේ බෙහෙත් හැදෙන හැටි බෙහෙත් කියලා ගැනත් දෙන්නකෝ. චුට්ටක් හරි දෙයක් දැනගන්න අපේ රටේ පොඩිත්තන්ට ඖෂධවේදී අසංක බුලත් සිංහල විසින් තිලින කරන කාටුන් කතාවයි. ෆාමසි මාමා සහ බෙහෙත් යාළුවෝ. නිෂ්පාදනය අසංක බුලත් සිංහල. නිර්මාණය මයා ස්ටුඩියෝ. ෆාමසි මාමා සහ බෙහෙත් යාළුවෝ. මීළඟට අපි කතා කරනවා ඇල්බෙන්ඩසෝල්. ඇල්බෙන්ඩසෝල් කියන ඖෂධයත් විශාල වශයෙන් අපිට පණු බෙහෙත් විදිහට අපේ රටේ ජනතාව භාවිතා කරනවා. ඇල්බෙන්ඩසෝල් ඖෂධය නම් මෙබෙන්ඩසෝල් වගේ නෙමෙයි, තරමක් සැලකිය යුතු ප්‍රමාණයක් අපේ රුධිරයට අවශෝෂණය වීම සිදු වෙනවා. එතකොට මේ ඇල්බෙන්ඩසෝල් කියන ඖෂධය රුධිරයට අවශෝෂණය වෙන නිසා රුධිරයත් එක්ක අපේ ශරීරය පුරා ගමන් කරන්න හැකියාව තිබෙන නිසා ආහාර මාර්ගයේ ආශ්‍රිතව පමණක් නෙමෙයි අපේ ශරීරයේ විවිධ ස්ථානවල වාසය කරන පණුවන්, ඒ වගේම පණු ගෙඩි මර්ධනය කරන්න මේ ඖෂධයට හැකියාව තිබෙනවා. ඒ නිසා පණුවන් මර්ධනය කරන ඖෂධ වලින් ඇල්බෙන්ඩසෝල් ඉතාමත් හොඳ ඖෂධයක් කියලා කියන්න පුළුවන්. හැබැයි මේ ඖෂධයත් ලබා ගන්නකොට ඔබ ගැබිනි මවක් නම් අනිවාර්යයෙන්ම ඔබේ වෛද්‍යවරයා මුණ ගැහිලා මේ ඖෂධ ලබා ගන්නවා කියලා දැනුවත් කරලා වෛද්‍යවරයෙකු හරහා මේ ඖෂධ නිර්දේශ කර ගැනීම තමයි සුදුසු වෙන්නේ. ඉතින් මේ ඖෂධයත් හපල කන පෙති වශයෙන් තිබෙනවා. ගිලලා කෙලින්ම පෙත්තක් ගිලින පෙති වශයෙන් ඔබට ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. මතක තබා ගන්න ඔබ ලබා ගන්න ඖෂධයේ අසුරණයේ චියුවබල් කියලා සඳහන් කරලා තිබෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ඖෂධය හපල කන්න තමයි තිබෙන්නේ. මේක ගිලින්න යන්න එපා. මේ ඖෂධ රුධිරයට අවශෝෂණය වීම ඉතාමත් හොඳින් සිදු වෙනවා තෙල් සහිත මාධ්‍යයක. ඒ නිසා ඔබ ඖෂධ ලබා ගන්නකොට තෙල් සහිත ආහාර සමග මේ ඖෂධය ලබා ගන්න ඕන. ඒ කියන්නේ පොල් කිරි තරමක් වැඩිපුර දාපු කෑම වේලක්, එහෙම නැත්නම් තෙල් සහිත කෑම වේලක් සමග මේ ඖෂධ ලබා ගන්නවා නම් ඖෂධය හොඳින් රුධිරයට උරා ගැනීම සිදු වෙනවා. ඉතින් මේ ඖෂධ මිලිග්‍රෑම් 400 පෙති විදිහට ඔබට ලබා ගැනීම හැකියාව තිබෙනවා තනි පෙත්තක් විදිහට. ඉතින් ඇල්බෙන්ඩසෝල් ඖෂධයත් අපි පළමු වතාවට ලබා ගත්තට පස්සේ සති දෙකකට පසු නැවතත් ලබා ගැනීමෙන් පණුවන් මර්ධනය ඉතා හොඳින් සිදු කරන්නට පුළුවන්. මෙබෙන්ඩසෝල් ඖෂධයටත් මේ කාරණය ඒ විදිහටම වළංගුයි. දැන් අපිට කතා කරන්න තියෙන්නේ පයිරැන්ටෙල් කියන ඖෂධය සම්බන්ධව. අපි ඊළඟ වීඩියෝවේදී මේ ඖෂධය නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව ඔබට දැනුවත් කරන්නට අපි සූදානම් වෙනවා. ඉතින් මේ පණුවන් සඳහා ඖෂධ ලබා ගැනීමම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මතක තබා ගන්න මේ පණු රෝග මර්ධනය කරන්නට ඔබට ඉතාමත්ම වගකීමක් තියෙන ඉහළ වගකීමක් විශේෂයෙන්ම දෑත් පිරිසිදුව තබා ගැනීම, වැසිකිලි යෑමෙන් පසු ඒ වගේම ආහාර ගැනීමට පෙර ඔබේ දෑත් ඉතා හොඳින් පිරිසිදු කර ගැනීම, වැසිකිලි පිරිසිදුව තබා ගැනීම, ඒ වගේම සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබා ගැනීම. ඒ කියන්නේ එළවලු පළතුරු වර්ග ලබා ගන්නකොට විශේෂයෙන් ඉතා හොඳින් පිරිසිදු කරලා මේ ආහාර ලබා ගන්න එක. ඊළඟට ජලය පානය කරනකොට නටවා නිවාගත් ජලය පානය කරන්නට පුරුදු වෙන එක. මේ වගේ කරුණු වලින් ඔබට මේ පණුව ආසාදන වළක්ව ගන්නට පුළුවන්. ඉතින් යලිත් මෙවැනිම වීඩියෝවකින් ඔබව මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔබට සුවදායි අනාගතයක්.